පොඩි ඩිසපොයින්ට්මන්ට් එකක් තියෙනවා මම ආසාවෙන් බලාගෙන හිටපු හෙලෝ ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක. මේ ඔක්කොම තෙමු orders. ඉතින් ඔන්න අද මම අරගෙන ආවිත් තියෙනවා ඔයාලට තෙමු orders unpack කරන වීඩියෝ එක. 4 පාරක් වගේ දාපු orders. ඒ වගේම මෙතන free gifts set දෙකක් හෝ තුනක් තියෙනවා මට මතක විදිහට. ඉතින් අපි එකින් එක unpack කරමු. මම මේ වගේ කොටසක් නම් කඩලා කලින් බැලුවා. ඊට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මතක් වුණේ. මුලින්ම තියෙනවා මේක බ්ලවුස් එකක්. බලමු මේවා හොඳ වෙයිද නැද්ද කියලා. අනිවාර්යෙන් ඔයාලා තෙමු ඕඩර් එකක් දානකොට විශේෂයෙන්ම ඇඳුම් වගේ දෙයක් දානකොට අනිවාර්යෙන් සයිස් එක, ඒ කියන්නේ ඒකේ තියෙනවනේ ඉන්චස් වලින් තියෙනවා නැත්නම් සෙන්ටිමීටර් වලින් තියෙනවා. ඒක මැනලා බලලම ගන්න. මොකද සමහර ඒවා තියෙනවා ඒකේ තියෙන දාලා තියෙන සයිස් අපිට මදි අත්තරම. ඒකේ තියෙනවා ස්මෝල් මීඩියම් වගේ තියෙනවා. එහෙම බලලා ගත්තත් අපිට මදි. ඒ වගේම රිවිව්ස් උත් බලන්න ඕනේ. මැටීරියල් එක නම් හොඳයි. මම ඔයාලට ඇඳලා බලලම කියන්නම් මේකේ කොහොමද කියලා. හොඳද නැද්ද කියලා. මේක බ්ලවුස් එකක්. වා ඔය කලර් එක නම් ලස්සනයි. මේක සැටින් වගේ එකක්. සැටින් හයි වගේ එකක්. ඒක හොඳයි. සයිස් එක ඇති වෙයි කියලා මම හිතනවා. ඒක ලස්සනයි ළමයි. මේ දෙක මම හිතන්නේ මම ඕඩර් එක නිකන් දාපු එකක්. ඒ කියන්නේ free gifts හම්බෙන සෙට් එකට දාපු දේවල් නෙමෙයි. ඉතින් මම ලොකු පාර්සල් එකක් කරලා පෙන්නන්නම්. මේක අපි අනිවාර්යෙන් අපිට free gifts හම්බ වෙනවා නම්, ඒ කියන්නේ අපි free gifts ගන්න ඕන නම් අනිවාර්යෙන් අපි හිතනවා මට ආවේ 7500කට වැඩි ඕඩර් කරන්න. ඒ කියන්නේ අපිට free gifts ගන්න හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ අපි සිලෙක්ට් කරලා ඉවරනාට පස්සේ අපිට 7500ක පර්චේස් එකක් කරන්න කියලා. එහෙම ඒ කියන්නේ free gifts ගන්න ඕන නිසාම අපි ඕඩර් එකක් දානවා නම් ඒ වැඩේ පාඩුවේ. එහෙම නැතුව අපිට අවශ්‍යම දේවල් ටික ගන්න. ඒ කියන්නේ අපිට 7500ක බඩු ගන්න ඕන නම් අපිට free gifts ගත්තට ප්‍රශ්නයක් නැහැ. මේක මම free දාපු එකක්. free gifts මොකක් බෑග් එකක්. පොඩි හෑන්ඩ් බෑග් එකක්. චූටි බෑග් එකක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පේනවනේ නැමුන් පාරවල් තියෙනවා. මම කලිනුත් ඕඩර් කරලා තියෙනවා සාමාන්‍ය බෑග්ස් ෂූස් එහෙම. ඒකෝට එහෙම එකම බොක්ස් එකක් ආවේ. මම දන්නේ මේක ෆ්‍රී හම් වෙන නිසාද කියලා. කොහොම හරි මේකේ මේ පාරවල් තියෙනවා. ඉතින් දිග පටියකුත් තියෙනවා. පොඩි පටියකුත් තියෙනවා. ක්වොලිටි එක නම් ඉතින් හොඳයි. අර තමයි ප්‍රශ්නේ. ඒක එක ෆ්‍රී ගිෆ්ට් එකක්. මේක නම් හොඳට පැක් කරලා ඉස්සි තියෙනවා. මම බලවල පෙන්නනවා. ඒක ක්වොලිටි එක රැඳෙනවා. පැක් එක නැමෙනවට වෙනවනේ. පොඩි පැක් එකක් එකයි තියෙන්නේ මේක ඩැමේජ් වෙනවට. මම හිතුවට මේක ක්වොලිටි. ලස්සනයි නම. හැට් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැට් වල සයිස් එක මම මට මතක විදිහට මෙෂර් කරන්න තිබ්බා. ස්මෝල් ස්මෝල් ලාර්ජ් ඔන්න ඔහොම එකක් තිබ්බා. කොහොම හරි මම දැන් මේ ලාර්ජ් එක ඒකේ පොඩ්ඩක් ලූස් වගේ. ඒක නම් 100 දෙන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් හැට්. මේක ෂේප් වෙලා එක. ඒක වේස්ට් එකට ටයිට් වෙලා තියෙන අගින් එක. මම පස්සේ මේක මම තව බෑග් එකක් දැම්මා ඒ ෂේප් එකක් එක්ක. මේක ටෝට් බෑග් එක වගේ ටිකක් සුපුල් එකක්. හැබැයි මේක ආවේ මෙහෙම රෝල් කරලා. මම දන්නේ ඒකේ තරගේ වගේ නැමුම් පාරවල් තියෙනවා මම. මේ තෙමු එකට බැරි බෑග්ස් බොක්ස් එක දාලා එවන්න. උලමයි තියෙනවා. මේක ලස්සනයි. අරක තමයි ප්‍රශ්නේ. දැන් හොඳයි ඕවරෝල් ගත්තාම ප්‍රයිස් එකට වර්ත්. මේක මම හිතන්නේ මොනවා හරි දාලා තිබ්බොත් ඒක විතරිලා හිටියද කියලා හිතුණා. බලමු ඉතින්. මේ පාර්සල් එකේ ඒ ටික විතරයි තිබ්බේ. එතකොට මේකත් එක්ක දාපු ඒ කියන්නේ මේක දැන් එක මේකේ ටෝටල් වර්ත් එක මම හිතන්නේ 8000 ගණක් වගේ තමයි තිබේ. කියන්නේ අපි අර 7500 ගණන් වැඩි ඕඩර් කරන්න ඕනේ. ඒකට 8000 ගණක් වගේ තමයි මට ආවේ. ඒකට ඒකේ පැකේජ් එක ආවේ කොටස් දෙකක් විදිහට. ඒ කියන්නේ මුලින් මේ ලොකු මේ පාර්සල් එකක් ආවා. තව අයිටම් දෙකක් විතර දාලා තව පාර්සල් එකක් ආවා. අරකේ එතකොට ගිෆ්ට් ෆ්‍රී හම්බෙන එකට මම ගත්තේ මෙන්න මේ සෑන්ඩ් බොක්ස් එක. මේක පොඩි ළමයි වැඩි සෙල්ලම් කරන වගේ තියෙන අර සෑන්ඩ් එක. ඒක ගොඩක් තියෙනවා. මේක තමයි ගිෆ්ට් එකට ගත්ත අනිත් එක. ඉතින් මේකත් ගමන් කරන්න පුළුවන්. මේක අපේ වොෂින් මැෂින් එකට කියන්නේ අර ඩැමේජ් වෙන්න බලන පොඩි පොඩි අයිටම් තියෙනවා.
ඒවා දාලා වොෂින් මැෂින් එකට දාන්න පුළුවන් net එක. ඒ කියන්නේ cover එක. ඒ කියන්නේ මේක ඇතුළට දාලා මේක පොඩි net එක මම දන්නේ මේක ඒ විදිහටම වැඩ කරයිද කියලා නම්. මේ වගේ ශිප් එකක් තියෙනවා. මේක ඇතුළට අපිට ඕන ඇඳුම් ටික කියන්නේ ගොඩක් අඬ ව්‍යාස හරි මොනවා හරි අපේ තියෙන ස්කින්ස් වගේ චූටි චූටි කියන්නේ ඉක්මනට අර ඇදිලා යන වගේ දේවල් ඒවා මේක ඇතුළට දාලා අපිට වොෂින් මැෂින් එකට දාන්න පුළුවන්. මම දන්නේ මේක මං හිතන් හිටියේ ලොකු සෙට් එකක් කියලා. හරි චූටි සෙට් එකක් මේක බ්‍රෂ්. තමයි මං හිතුවේ මේක ලොකු සෙට් එකක් කියලා. මේක මම ඕඩර් කරා. මේක LED පොඩි ලයිට් එකක්. අපිට වීඩියෝස් එහෙම කරද්දී ෆෝම් ලයිට් එකක් ඕන නම් මස්තන ග්ලෝවි එකක් තියෙනවා. දැන් මම කිචන් එකේ තියන තමයි මේක ගත්තේ. ඔය ත්‍රිමට මතක විදිහට මේක 600 ගානක් වගේ තමයි. ලොකු පාර්සල් දෙකක් තියෙනවා. අර සෙට් එක වෙනයි. ඒ සෙට් එකත් ත්‍රී කම්බිනේෂන් ඒවා ටිකක්. ඒකට මේකේ පේජ් දෙකක් තියෙනවා. ඒක ස්කර්ට් එකක්. අඳුම් ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙනවා තමයි. හැබැයි මේක තියෙන්නේ පොඩි පින්කිෂ් කතියක් වුණේ වල බ්‍රවුන් මොකද්ද මට හිතා ගන්න බෑ මේ කලර්. ඒක උනාට ෆොටෝ එකේ තිබ්බ එකම මෙතන දාන්න. මැටීරියල් එක හොඳයි. මම ආසාවෙන් බලාගෙන ඉඳිද්දි මේ සෙට් එකේදී මම බේක් ග්ලාස් ගොඩක් දාලා තියෙනවා. මේක සිලිකන් මෝල්ඩ් එකක්. තරම් වර්ත් වගේ දාන්න. මේ සෙට් එක මට දැන් මතක නෑ ෆ්‍රී හම්බුන මොන අයිටම් දෙකද කියලා. මේක නම් හොඳම ක්වොලිටි එකක් දෙනවා. බේකින් වේස් ගන්න ඕන නම් බේක් වේස් කිචන් වේස් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේක ගන්න ගොඩක් ලාභයි. හරි. මේ සෙට් එකේ මේක තමයි මම ෆ්‍රී දාපු එක. මේක තරවලේ සිලිකන් මෝල්ඩ් එකක්. ඔයාලා දැකලා තියෙන විදිහට. මේක කිචන් ටවල්ස්. අත පිහින්න වගේ තියෙන ඒවා පෙනුමෙන් නම් ටිකක් පොඩි වගේ. මේක අත පිහින්න නෙමෙයි මූණ පිහින්න වගේ හොඳයි. මේවත් කේක් මෝල්ඩ්. මේක කියනවානේ කප් කේක් වගේ දාන්නේ. මේකේ කලර්ස් 12ක් තියෙනවා. ලස්සනයි හැබැයි. හරි. මේ තියෙන්නේ ඒ පාර්සල් එකේ අන්තිම එක. එක බෑග් එකක්. බලන්න. ඒකේ ක්වොලිටි එක කොයි වගේද කියලා මම ඔයගොල්ලෝ හොඳට දක්වන්න. මේක මේ පටිය මේ නැමෙන පාරට කාඩ්බෝඩ්ස් කියලා දෙකක් තමයි කියලා දෙනවා. මේක නම් මම මේ ගත්තා නම් ගිෆ්ට් එකක් දෙන්න ගත්තේ. ඒක වගේ මැටීරියල් එකක්. ඒක නම් මම හිතුවටත් වැඩිය හොඳට තියෙනවා. I'm so happy. හරි ලස්සනයි ඒක. ඒක තමයි ඒක තමයි බෑග් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. අන්තිම පාර්සල් එකට මේක නම් මම කඩලත් නැහැ. අපි අන්තිමේටම අන්සට් කරපු එකේ අනිත් පාර්සල්. මම කිව්වේ මේ පාර්සල් බෙඩ් ෆොටෝස් දෙකක් විදිහට තමයි ආවේ. එතකොට එක පාර්සල් එකක් ඒ කියන්නේ දෙකම එකට එන්නේ නැහැ කොහොමද? ඒ කියන්නේ සමහර වෙලාවට නම් එහෙම එනවා ඇති. මට මේක අදාවේ. එතකොට අර පාර්සල් එක දෙන්න 3-4කට කලින් ආවේ. මේක ඔක්කොම මම ඇඳුම් කියන්නේ. මම මේක බලන්න. So cute ඒක. හරිම cute. wow material එක හරිම soft කියනවනේ කලර් එක හරිම cute කලර් එකක් තියෙන cute pink කලර් එකක්. ඒක හොඳයි ළමයි. මේක පොඩි සූට් එකක්. කලර් එකක් තියෙනවා. material එක තමයි rib material එකක් තියෙනවා. stretchy material එකක් තියෙනවා. අන්තිම පැකේජ් එක ඒකත් කියුට් টොප් එක ඩ්‍රොප් ෂෝල්ඩර් එකක් තියෙනවා. ඒකත් හොඳයි වගේ ඒක ලස්සනයි. ඒකත් ස්ට්‍රෙච් මැටීරියල් එකක්. ඒක තමයි අද තිබ්බ පාර්සල් එක. ඇත්තටම මෙහෙම අපි තෙමු එකෙන් ඕඩර් එකක් ගන්නකොට අනිවාර්යයෙන් අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ සයිස් එක, මැටීරියල් එක, ඒ වගේම අපි කලින් රිවිව්ස් බලලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ රිවිව්ස් බලලා තමයි අනිවාර්යෙන් අපි ඕඩර් එකක් දාන්න ඕනේ. මොකද සමහර ඒවා තියෙන ෆොටෝ එකම, ඒ කියන්නේ ෆොටෝ එකේ තියෙන ඇඳුමම එන්නේ නැහැ. එතකොට රිවිව්ස් බලලා අපි ඕඩර් කරන එක අපිට වාසියි.
ඒ වගේම තමයි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මෙතන ෆ්‍රී අයිටම්ස් තිබ්බනේ. දැන් මේ ෆ්‍රී අයිටම්ස් ඒ කියන්නේ ෆ්‍රී ගිෆ්ට් දෙකක් හම්බෙන්නේ. ඒ කියන්නේ අපිට එතනින් අර ස්පින් කරාම ෆ්‍රී අයිටම්ස් දෙකක් හම්බෙනවා. ඒ දෙක හම්බුණාට අපි ඒ දෙක ඒ කියන්නේ ඒ දෙක අපිට පර්චේස් කරන්න නම් අනිවාර්යෙන් 7500ට වඩා ඕඩර් එකක් දාන්න ඕනේ. එතකොට දැන් අපි ෆ්‍රී අයිටම් දෙකක් ගන්න ඕන නිසා ඒ 7500 අපි ඉදන් කරලා තව අවශ්‍ය නැති දේවල් ගන්නවට වැඩිය ඔයාලට ගන්න අවශ්‍යම දේවල් තියෙනවා නම් ඔයාලා ඒවා ඒ කියන්නේ 7500 ඒ අවශ්‍ය දේවල් ටික ගන්න. එතකොට අපිට ෆ්‍රී අයිටම් දෙකක් හම්බෙන එක අපිට ලාභ. නැත්නම් ඒක අපිට අවාසියි. මොකද අර ෆ්‍රී දෙක ගන්න ඕනේ නිසාම අපි 7500 අපි ස්පෙන්ඩ් කරනවා ඕනේ. ඒකයි. එතකොට එතන මේ ෆ්‍රී අයිටම්ස් තියෙන තැනට සජෙස්ට් වෙන්නේ අපි කලින් බලන දේවල්. ඒ කියන්නේ දැන් අපි කොහොමද අපිට අවශ්‍යම දේ හොයාගන්නේ කියලා හිතන්නකො. එතකොට අපි දැන් ඔය ටිමු එකක් එකේ උඩට පාදට යද්දි අපි බලන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් හිතන්නකො මට මම මේ ඇඳුම ඕනේ මට කියලා මම ස්කර්ට් එකක් සර්ච් කරා නම් ඊළඟට දිගටම පෙන්නන්නේ ඒ වගේ ස්කර්ට්. ඒ කියන්නේ අපිට සජෙස්ට් වෙන්නේ ඊට පස්සේ ස්කර්ට්. අපි ටී-ෂර්ට් එකක් බලුවා නම් ඒ ටී-ෂර්ට් එකට මැච් වෙන ඒ වගේම තියෙන ඩිසයින් ටික තමයි ඊට පස්සේ අපි පාදට පෙන්නන්නේ. ඒ වගේ අපිට ඕන දේවල්. දැන් මම බේකින් අයිටම්, ඒතකොට ස්ටෙන් අයිටම්, ඇඳුම්, ස්ලිපර්ස් වගේ දේවල් තමයි බලුවේ. එතකොට ඒ වගේ දේවල් තමයි අපිට ෆ්‍රී අයිටම් ෆ්‍රී ගිෆ්ට්ස් හම්බෙන එකේ. එතකොට ඊට අමතරව අපිට 7500 වැඩි පර්චේස් කරන්න ඉන්න ලිස්ට් එක තියෙනවනේ අපිට ක්ලික් කරගන්න කියලා. එතෙන්ටයි සජෙස්ට් වෙන්නේ අපි අර කලින් බලලා තියෙන දේවල්. එතකොට අපිට ලේසි අපිට අවශ්‍යම දේ ගන්න එක. හැබැයි තව අවාසියක් තියෙනවා. දැන් අපි ෆ්‍රී අයිටම් ෆ්‍රී විදිහට ගන්න ගිෆ්ට්ස් දෙකේ අපි ඊට පස්සේ අපිට 7500 අපි පර්චේස් කරන්නේ. 7500 වැඩි ඕඩර් එකක් ගන්න ඒ අයිටම්ස් වලයි අපිට රිවිව්ස් බලන්න බෑ. හරිද? ඒ කියන්නේ රිවිව්ස් බලන්න නැතුව තමයි අපිට නිකම්ම පර්චේස් කරලා ගන්න වෙන්නේ. එතන පොඩි රිස්ක් එකක් තියෙනවා. දැන් සමහර වෙලාවට අර දැන් මට වුණා වගේ සයිස් වල ප්‍රශ්න, කලර් එකේ ප්‍රශ්න, ඒ වගේ දේවල් තියෙනවා ඉතින්. එහෙමත් රිස්ක් එකක් නැතුව නෙමෙයි. ඉතින් හොඳම දේ අර අපි කලින් බලලා තියෙන දේ එක්ක ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් බලලා තියෙනවා නම් ඒක තමයි සජෙස්ට් වෙන්නේ. එතකොට අපිට ඉක්මනට පර්චේස් කරගන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් කෙනු එකේ මෙතන අනිත් එක තමයි දැන් මේව ඔක්කොම එකපාරෙන් දැන් හිතන්නකෝ මම දැන් අර ගිෆ්ට් සෙට් එකත් එක්ක කියන ෆුල් පැකේජ් එක තියෙන. එතකොට එතන අයිටම් 10 සමහර ප්‍රයිස් එක අනුව අයිටම් වල අයිටම් ප්‍රමාණය ක්වොන්ටිටි එක වෙනස් වෙනවා. එතකොට ඒ අනිවාර්යයෙන් අනේ මම මට කොටස් දෙකක් විදිහට තමයි ෂිප් කරලා ගියේ. ඒ කියන්නේ එක පාර්සල් එකක් කලින් වුණා ඊට පස්සේ පස්සේ එනවා එහෙම. ඒ කියන්නේ අයිටම් දැන් අපි 10ක් තිබ්බා. අයිටම් 8ක එක සෙට් එකක් එකට පැක් කරලා එනවා. ඊට පස්සේ අයිටම් දෙකක් විතර ආයෙ වෙනම පොඩි පාර්සල් එකක් පැක් කරලා ආවා. එහෙම තමයි මගේ ෆ්‍රී ගිෆ්ට්ස් ආපු හතර පාර්සල් හතරම ඒ විදිහට තමයි ආයෙ කොටස් දෙකක් විදිහට. අයිටම් දාලා තියෙනවා කොහොමද මම දාන්න මතක නෑ. මම දාන ටෝටල් එක කීයද කියලා. එතකොට දැන් මම මෙතනදී අරන් තියෙන ඔක්කොම මට වැදගත් දේවල්. ඒ කියන්නේ මම ෆ්‍රී ගිෆ්ට්ස් දාන්න මම ඒ ගාන ස්පෙන්ඩ් කරේ මට අවශ්‍ය. ඒ කියන්නේ ගන්න ඕනම දේවල් මම සිලෙක්ට් කරගෙන කාට් එකට ඇඩ් කරගෙන තියෙනවා. ඒ දේවල් තමයි ගත්තේ. වැඩකට නැති දේවල් වලින් ගත්තේ. මම හිතනවා බ්‍රෂ් සෙට් එක. ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි වැඩකට නැති දෙයක් විදිහට ගත්තේ. එහෙම නැත්නම් අනිත් හැමදේම මට අවශ්‍ය දේවල් තමයි ගත්තේ. මේකේ කෑෂ් බෑක් කූපන් හම්බෙනවනේ. ඒ කූපන් නම් මම හිතන්නේ ලොකුවට ඒ කියන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා මොකද කූපන් බන්ඩල් එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේක මට හම්බුණා. දැන් මම මෙතන ඕඩර්ස් 3ක් ඒ කියන්නේ සෙට් 3ක් තියෙනවානේ. ඒ කියන්නේ මතක විදියට 8000 8500 9000 ඔය වගේ තමයි. ඒ කියන්නේ අපි 7500 කට වැඩි වෙන්න ඕනේ ඕඩර් කරපු එක. එතකොට ඒ හැම එකෙම මට කූපන් හම්බුණා. ඒ කියන්නේ අපිට ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සේ අපිට ස්පින් කරන්න එනවා. ඒ ස්පින් එකෙන් අපිට කෑෂ් බෑක් එකක් එනවා. ඒ කියන්නේ මට මතක විදියට 14500 14490 ඔය වගේ 14000 ගාණක් නම් එහෙම කූපන් එකක් එන්නේ. එතකොට අපිට මේ කූපන් ගන්න නම් ඒ කියන්නේ කූපන් ස්පෙන්ඩ් කරන්න නම් අපිට ආයෙත් ඒකේ තිබ්බේ කූපන් සෙට් තිබ්බේ. ඒ කියන්නේ රුපියල් 590 650 750 ඔන්න ඔහොම මට තිබ්බේ. එතකොට ඒක දැන් ඔය හිතන්න 590 කූපන් එක අපිට රුපියල් 590ක් අඩු කරගන්න නම් ආයෙ 5000 මතක විදියට 5600 ගාණක ආයෙ අපි මේ මොනවා හරි බඩු ගන්නවා. එතකොට මේ 5600 බඩු වෙන්නේ ඒ රුපියල් 590 මේ කූපන් එකෙන් අඩු වෙනවා. එතකොට ඒක ලොකු තේරුමක් නැහැ. ඉතින් ඔයාලට එහෙම නැතුව ඒ කියන්නේ අවශ්‍යම දේ කියන්නේ වෙන වෙනම ඕඩර් කරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙමු ඒක ඇත්තටම බඩු ගොඩක් ලාභයි. ඒ කියන්නේ සමහර දේවල් ඇත්තටම අපිට ඒ කියන්නේ ප්‍රයිස් එකට worth සමහර දේවල් අපිට ලංකාවේ වට වඩා ගොඩක් ලාභයි. එහෙම බැලුවාම අපිට ඒ කියන්නේ අපිට අවශ්‍යම දේ ගන්නවා නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. දෙමු ඒක හොඳයි. මම නම් කියන්නේ ක්වොලිටි එකත් හොඳයි. සමහර දේවල් වල ක්වොලිටි දැන් අපි හැමදේම ගත්තොත් දැන් ලංකාවෙත් එහෙමනේ හැමදේකම ක්වොලිටි එකයි ක්වොලිටි නැති ඒ කියන්නේ චීප් දේවලුයි ගොඩක් තියෙනවානේ. ඉතින් අපි බලලා ගන්නවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් අද වීඩියෝ ටික දිගයි. ඔය ටික තමයි ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි අපහසුතාවක් තියෙනවා නම් දෙමු ඕඩර් කරන්න. මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මම හැම එකම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් එහෙනම් අපි මේ සම්බන්ධ කරලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ මෝල්ස් වලින් එහෙම ලස්සන රස රෙසිපිස් ටික ඉස්සරහට හම්බ වෙනවා. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් එන්න. බයි.